ආයුබෝවන් මම අද ඔබට කියන්න යන්නේ කලා රසික ඔබට සෝචනීය පුවතක්. හෙළ කලා කෙතේ වේදිකා නාට්‍ය කියන්නේ බොහෝ ප්‍රේක්ෂකයන් අමන්දානන්දයට පත් කළ ස්ථානයක්. ඒ වගේම ටෙලි නාට්‍ය චිත්‍රපටය තුළින් ඔහුගේ රංගනයන් ප්‍රේක්ෂක සමගේ සිස්සතන් මොහොනට පත් කළා. ඔහු නමින් ගාමිණී සමරකෝන්. දශක ගණනාවක් මුළුල්ලේ වේදිකාව සිනමාව සහ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය ඔස්සේ ප්‍රේක්ෂක හදවත් දිනාගත්තේ මහතා තාරාව ඉගිලිති වේදිකා නාට්‍යයේන සෝභාව දේ මෙපුර සිරි විසිතුරු යන සදාකාලික ජනප්‍රිය ගීතය හරහා රසික මතකය තුළ නොමැකෙන සලකුණක් තැබූ කලාකරුවෙක්. වේදිකා නාට්‍ය කලාව තුළ අතිශය කැපී පෙනෙන රංගන ප්‍රතිභාවක් මත කළ සමරකෝන් වඩාත්ම ජනප්‍රියත්වයට පත් වුණේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ සර්වකාලීන නිර්මාණයක් වන මනමේ නාට්‍යයේ මනමේ කුමාරයාගේ චරිතයට පණ පෙවීමෙන් සිය රංගන කෞශල්‍ය වේදිකාවට පමණ සීමා නොකළ ඔහු සිනමාව සහ පුංචි තිරය තුළද එක් ලෙස දස්කම් දක්වමින් රසික ආකර්ෂණය දිනා ගැනීමට සමත් වුණා. රංගනයට අමතරව ඔහු දක්ෂ උඩරට නර්තන ශිල්පියෙකු ලෙසත් ක්ෂේත්‍රය තුළ නමක් දිනාගෙන සිටියා. ඔහු රංගපෑ කලාකෘති අතර මනමේ සහ තාරාවෝ ඉගිලිති හැරෙනකොට නරිබෑනා කදාවලලු සක්කාය දිට්ටි අඹුසැමියෝ දේශපාලුවා විශේෂ කොමසාරිස් උතුරේ රාහුල මధుර ජවනිකා පොකුරු ඇස සහ ආඝාත මන්තරේ වැනි ප්‍රකට වේදිකා නාට්‍ය රසකට ඔහු සිය රංගන දායකත්වය සැපයුවා. ඒ වගේම රිදී තිරේ හැඩ කළ ගේ කුරුල්ලෝ මල්ට නොයන බඹරු මුහුදු ලිහිණි අලුයට ගිනි බේරුණ්ඩ පක්ෂියා ඩොරින්ගේ සයනය ඉරසේවය මෙන්ම සුදු අප්පච්චි වැනි චිත්‍රපටද ඔහුගේ සිනමා රංගන ප්‍රතිභා විදහා දැක්වූ නිර්මාණයන් අතර වුණා. පුංචි තිරේ ප්‍රේක්ෂකයන් අතර බෙහෙවින් ජනප්‍රිය වුණු රන්මසු යන එකමවක්ගේ දරු තාරා දේවී ගම්පෙරළිය නිදිකුම්බා මල් කුමාරයාණෙනි බැද්ද සිනහස ගල් පිළිම සහ බොල් පිළිම මෙන්ම කැලෑ හඳ වැනි ටෙලි නාට්‍ය රසකද ඔහු විවිධ චරිත නිරූපණය කළා. ඔහු කලාකරුවෙකු වීමට ප්‍රථම සිය වෘත්තීය ජීවිතයේ මුල් භාගයේදී කෙටි කාලයක් හැටන් පොලිසියේ සේවය කර ඇති බව සමරකෝන් මහතා පවසා තිබුණා. ඒ සමගම කොළඹ වෙස්ට් විදුහලේ ගුරුවරයෙකු ලෙසද සේවය කරමින් දරු කැලකට සිප්සත කියා දුන් ආදර්ශමත් චරිතයක්. ඔහු රංගන ශිල්පියෙකු පමණක් නොවේ. ඔහු හඬ කැවීම් ශිල්පියෙක්ද වුණා. ගුවන්විදුලියෙන් විකාශය වූ වජිරා ගුවන්විදුලි නාටක සඳහාත් ඔහු දායක වුණා. ඔහුගේ නාට්‍ය කලාව ගැන ඔහු මෙහෙම කියනවා. මම හොඳ උඩරට නැට්ටුවෙක්. ගමේදී මම කංකාරි පහක් නටලා තිනවා. මගේ ගුරුතුමා PBL ලයිනල් මහත්තයා. එතුමා අදත් නක්ෂත්‍ර ක්ෂේත්‍රයේ ඉතා ඉහළ තැනක ඉන්න කෙනෙක්. ඒ නිසා මම අදටත් එතුමාට ගරු කරනවා. මොකද මම අද ඇවිත් තිබෙන සාර්ථක ගමනට අවශ්‍ය අඩිතාලම සකසා දුන්නේ එතුමා. කොහොම වුණත් මම පාසල් කාලේ ඉඳන්ම නාට්‍ය කලාවට සම්බන්ධ වුණ කෙනෙක්. ඒ නිසා වරක් මිදිපොකුරක් නම් නාට්‍යයේ රංගනය වෙනුවෙන් හොඳම නළුවා සම්මානයක් දිනාගත්තා. ඒ වගේම පාසල් නිවාසාන්තර මට්ටමින්ද මම මෙවැනි සම්මාන දිනාගත්තා. ඒත් මම නාට්‍ය කලාව විධිමත් අන්දමින් ප්‍රගුණ කළේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ආවට පස්සේ. මොකද ඒ කාලේ නාට්‍ය පාසල් තිබ්බේ නැහැ. ඒ නිසා තමයි මම ඒ කාලෙදිම කොළඹ ලයනල් වෙන්ට් රංග ශිල්ප ශාලිකාවට සම්බන්ධ වුණේ. කොහොම වුණත් එහිදී මට ලංකාවේ ජ්‍යෙෂ්ඨතම නාට්‍යකරුවන් වන දයානන්ද ගුණවර්ධන මහාචාර්ය දිරිවීර සරච්චන්ද්‍ර ධම්ම ජාගොඩ අර්නස්ට් මැකින්ටයින් චන්ද්‍රසේන දසනායක චිත්‍රසේන වජිරා ජයසුමන දිසානායක වැනි ප්‍රවීණයන් සමග කටයුතු කිරීමට හැකියාව ලැබුණා. ඔවුන් තමයි අපිව නිවැරදි මාවතට යොමු කළේ. ඒ නිසා මට අවුරුදු 24ක් තරම් තරුණ අවදියේම අසාත මන්ත්‍රයේ නමින් 1974 වසරේදී රාජ්‍ය නාට්‍ය උළෙලට නාට්‍යයක් නිෂ්පාදනය කිරීමට හැකි වුණා. ඒ වගේම එම නාට්‍ය උත්සවයේදී නාට්‍ය 150ක් අතරින් හොඳම නාට්‍ය 6 සඳහා තේරෙන්නත් මට හැකියාව ලැබුණා. ඒ වගේම මහාචාර්ය තිස්ස කාර්යවසම් මහතා මේ ගැන මට කිව්වේ මනමේ නාට්‍යයෙන් පස්සේ Taman දැක්ක හොඳම තරගයේ තිබුණේ අසාත මන්ත්‍රයේ නාට්‍ය කියලා. ඒක මට විශාල සතුටක්. මගේ මුල්ම වේදිකා නාට්‍ය වුණේ මූදු පුත්තු. එහි මා සමග ප්‍රධාන චරිත රංගපෑවේ ධම්ම ජාගොඩ සහ සුනිත්‍රා සරච්චන්ද්‍ර. මේ නාට්‍ය ලයනල් වෙන්ට් රංග ශිල්ප ශාලිකාව වෙනුවෙන් ධම්ම ජාගොඩ විසින් නිෂ්පාදනය කළ නාට්‍යයක්. හැබැයි මෙය රංගගත වුණේ ඇරීනා තියටර් ආකාරයෙන්. ඒ නිසා නාට්‍ය තුළ යම් අභූත රූපී සම්බන්ධතාවයකුත් තිබුණා. මේ මුල් නිෂ්පාදනය කළේ ගුණසේන ගලප්පත් විසින්.
ඒත් එයින්ම මට නාට්‍ය කලාවට පිවිසීමට විශාල පන්නරයක් ලැබුණා. මොකද මෝදුපුත්තු නාට්‍යයෙන් පස්සේ වින්සන්ට් සේරසිංහ ප්‍රවීණ නිලී අයිරංගනි සේරසිංහගේ සැමියා ඔහු අහලා තිබුණ කවුද ඇක්ටර් කියලා ධම්මජාගොඩගෙන්. අවසානයේදී ඔහු ශාලාවෙන් පිටව ගිහින් තියෙන්නේ මට බ්‍රිලියන්ට් කියලා. ඒක ඒ කාලේ මට ලොකු හයියක් වුණා. ගාමිණී පදිංචි වුණේ ගොකරැල්ල මහපාර කිට්ටුව නිවසක. ගාමිණී වසර 3ක් පමණ මනමේ කුමාරයාට රංගපෑවා. ඒ 1988 දී විතර. මනමේ කුමරියට රංගපෑවේ යසෝදරා සරච්චන්ද්‍ර මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ දියණිය. මුල්වරට එංගලන්තයට ගිය මනමේ කණ්ඩායමේ සමග මනමේ කුමාරයාට රංගපාන ගාමිණීට අවස්ථාව ලැබුණා. ඔහු පුවත්පතකට මෙහෙම කියලා තිබුණා. ඔහු අසනීප වුණාට පස්සේ මාව දැන් දෙතුන් පාරක් ඇදගෙන වැටුණා. ඒක නිසා ඇවිදින්නේ නැහැ. වැටෙන්නේ පිටුපසට. මාස ගණනක් තිස්සේ මම කිසිම වැඩකට සහභාගී වුණේ නැහැ. මම දැන් කරන එකම දේ උදේ නැගිටලා හාන්සි පුටුවට ඇවිල්ලා පාර දිහා හොේ බලාගෙන අතීතය ගැන කල්පනා කරන එක. ඔහු මෑතදී රංගපෑ සිනමා පටය පසුගියදා තිරගත වූ සුදු අපච්චි. එහි ඔහු රංගපෑවේ ප්‍රධාන චරිතයක්. ඒත් මේ අසනීප තත්ත්වය නිසා ඔහුට මංගල දර්ශනයට සහභාගී වෙන්න නොහැකි වුණා. විශේෂයක් වන්නේ ඔහුගේ කලා ජීවිතයේ චිත්‍රපටයක ප්‍රධාන චරිතයකට රංගපෑ ප්‍රථම අවස්ථාව සුදු අපච්චි වීමයි. ගාමිණී ඉපදුනේ කොළඹින් නැත ගොකරැල්ලේ දරමිටිපොළ. පවුලේ 3 දෙනයි. වැඩිමල් සොහයුරිය අද ජීවතුන් අතර නැහැ. එකම මල්ලි කැනඩාවේ ජීවත් වෙනවා. ඔහු අධ්‍යාපනය ලැබුවේ ගොකරැල්ල මහාවිද්‍යාලයෙන්. ඒ ඉස්කෝලේට දැන් කියන්නේ විලියම් කුපල්ලෝ මහාවිද්‍යාලය කියලා. ඔහු විශ්වවිද්‍යාලයට ගියෙත් මෙම විද්‍යාලෙ ඉගෙනගෙන. ඔහු පුවත්පතට මෙහෙමත් කියලා තිබුණා. විශ්වවිද්‍යාලයට යන්න ඉස්සර මම ටික කාලයක් පොලිසියේ සේවය කළා. ඊට පස්සේ විද්‍යෝදය විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණා. පොලිසියේ රැකියාව එතනින්ම නැවතුණා. විද්‍යෝදය සරසවින්නේ කියන්නේ ජපුර උපාධිය ලබා ගැනීමෙන් පස්සේ ඔහු කොළඹ වෙස්ලි විදුහලේ ගුරුවරයෙකු ලෙස සේවයට බැඳුණා. ඒ ශිෂ්‍යයන්ට ඔහු ඉගැන්වුවේ සමාජ අධ්‍යයනය. 1970 ගණන්වල ගුරු සේවයට බැඳුණු ඔහු හැකි හැම විටම තම ශිෂ්‍යයන්ට කලා ඇගයීම් පිළිබඳව කියා දුන් අතර එකල ඔහුගේ ශිෂ්‍යයෙකු වූයේ ජනප්‍රිය නළු කමල් අද්දරආරච්චි. වසර 15ක් පමණ ඔහු ගුරු සේවයේ නිරත වූ අතර ඒ අතරතුර කලා කටයුතු වලද නිරත වුණා. ඔහුට ඔහුගේ බිරිඳ හමුුණේ මේ කලා කටයුතු අතරතුරදී. ඒ සංගීත ගුරුවරියක්. සිංහ පුරාණය නාට්‍ය ගීතේ ගයන්න ගිහිල් තමයි මට ගාමිණී මුණ ගැහුනේ. එතකොට මම සෞන්දර්ය විශ්වවිද්‍යාලය ඉගෙන ගන්නවා. අපි විවාහ වුණේ 1989 දී. ගාමිණීගේ බිරිඳ පුවත්පතකට පවසා තිබුණා. ගාමිණීගේ පියා සේවය කළේ දුම්රිය දෙපාර්තමේන්තුවේ. එහෙත් ඔහු පියා සොකරි නටා තිබුණා. තාත්තා සොකරිවල වෙදරාලගේ චරිතය කරලා තියෙනවා. ඒ ආభాෂය නිසා වෙන්නේ නැති මමත් මුල් කාලෙදිම නර්තනයට යොමු වුණේ. ගාමිණී අතීතය සිහිපත් කළා. ඔහුගේ පුතු කොළඹ ආයතනයක කළමනාකරුවෙකු ලෙස සේවය කරනවා. දියණිය දුම්බරා පදිංචිව සිටින්නේ ජපානයේ. ඇය එහිදී ආචාර්ය උපාධිය ලබාගෙන තියෙනවා. කලාව වෙනුවෙන් කැපවී කලාව තුළින් ශ්‍රී ලංකේය මෙන්ම ලෝපුරා වෙසෙන රසික රසිකාවියන්ගේ ප්‍රේක්ෂක සිස්සතන් කුල්මත් කළ මේ අසහාය රංගදරයා අද ජීවතුන් අතර නැහැ. අපි එතුමානන්ට නිවන් සුවත් වේවායි ප්‍රාර්ථනා කරමු. තොරතුරු උපුටා ගැනීම අන්තර්ජාලයෙන්. තොරතුරු ඔබට ගෙනා මම බන්දුලකේ ජාගොඩ. අමතක කරන්න එපා සබ්ස්ක්‍රයිබ් කරන්න ස්ටුඩියෝ ජා.